කාලයකට ඇතුළත් වුණා. අනතුරු එක්තරා දිනයකදී ඇයගේ කණෙන් හා නාසයෙන් ලේ ගැනීම හේතුවෙන් දෙමාපියන්ගෙන්වා ඒ බව දැන්වීමට උපකාරක පන්ති ආයතනයේ පවත්වාගෙන යන පුද්ගලයා ක්‍රියා කර තිබෙනවා. ඔහු හා දූෂණය සිදු කළ බව කියන ගුරුවරයා අතර කිසිදු සබඳතාවක් නැති බවයි විමර්ශනවලදී හෙළිවුණේ. එමෙන්ම උපකාරක පන්ති ආයතනයේ පවත්වාගෙන යන පුද්ගලයා පන්ති පවත්වන්නේ නැති බවද වාර්තා වනවා. තත්ත්වය මෙසේ වුවද ඇතැම් මාධ්‍යවල හා සමාජ මාධ්‍යවල කරුණු විකෘති කරමින් ඔහුට ද්වේෂසහගත ලෙස කරුණු දක්වා තිබෙනවා. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලි කළා. එඩියුකේෂන් සෙන්ටර් එකේ තියෙනවා කොටහේ නෑ. ඒක අවුරුදු 70 අපි දිගටම කරනවා. ඉතින් අවුරුදු 30 කාලේ ඉඳලා මම තමයි ඉන්ස්ටිටියුට් එකේ කෝඩිනේටර් විදියට කරනවා. ඒක ළමයා 1500 ගාන ඉගෙන ගන්නවා. ජනවරි 18 වෙනිදා ජොයින් කරලා තියපු ළමයා පළවෙනි සතියේම එයාට අර අසරීප සතිය වුණා. කනට ණයට ඒ දෙකම එයාගේ ලේ ඇවිල්ලා තිබ්බා ක්ලාස් අපලේ. ඒ ලේ ඇවිල්ලා තියෙනකොට මාස්ටර්ස් ස්ටුඩන්ට්ස් ඔක්කොම ඉඳලා එයාට ඔක්කොම සුද්ධ කරලා එයා මූණ හොදලා තාත්තාට මේ අපේ ක්ලාස් ටීචර් එයාව තාත්තා අඬගාලා තාත්තාට බාර දීලා තියෙනවා. දෙවෙනි සතියේ කරනකොට සෙනසුරාදා හරි ඉරිදා හරි ඒ වාගේ එයා කිට් එක ඇවිල්ලා ක්ලාස් ඇතුලේ වැටලා. ඒ සිද්ධිය මම දන්නේ. ඒකේ පස්සේ තමයි එක දවසේ කතා කරනකොට ඒ සර් කිව්වා ඒක ළමයා අලුත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ආපු දවසේ දෙකම එයාට සනිපනත් තමයි ඉන්නවා. පව් කියලා මට කිව්වා. ඒක පේරන්ට් එක්කෙනෙක් එළියෙන්ද සර් මේ ළමයා පොඩ බලන්න කියලා කිව්වා. වේඩියෝ සැකසෙල කරලා මම තනියම හිටියා. මම කිව්වා ළමයා මොනවද මෙතන තනියම ඉන්නවා. නෑ සර් මම පහට මගේ ට්‍රැවල් ක්ලාස් තියෙනවා. ඒකට යන්න ඉන්නවා. මෙතන තනියම ඉන්නේ බා ළමයා. ඔයා එතන ගිහිලා ඉස්සරහ ගිහිලා එතන වෙයිටිං ක්ලාස් රූම් ළමයා ඉන්න තැනට වාඩි වෙලා ඉන්න කියලා මම කිව්වා. අප්‍රේල් මාසේ 29 වෙනිදා එයා සූසයිඩ් වුණා කියලා මට ආරංචි කිව්වා. ඊට පස්සේ පෞගේ දවසේ දවස් දෙකකින් තුනකින් පස්සේ තමයි මම ආරංචි වුණා. මගේ නම දාලා මම එළියට දැම්මා එයාව. ඒ නිසා ඒ මානසිකෙන් තමයි එයා සූසයිඩ් වුණා. රාමනාද මාස්ක් ස්කූල් එකේ සම්බන්ධය තිබ්බේ. ඒක ඒ සම්බන්ධය කතා කළා. මම ක්ලාස් එක එළියට දාලා තියෙනවා තමයි මම කතාව සෝෂල් මීඩියාව දැනගත්තා. මේක මඩ ගන්න ඕන කියලා දේශපාලන අයින් කරන්න ඕන කියලා ඔක්කොම දේශපාලන එකතු කරලා ගොඩාක් මඩ දාලා තියෙනවා. මම CID සයිබර් ක්‍රයිම් එකේ බාර දීලා තියෙනවා. ඒක CID එක බාර තියෙනවා. හරියට පරිසර කරන්නට කියලා හරියට ඉන්ක්වයරි කරලා මගේ වැරද්ද තියෙනවා නම් මම අතල යන්න. මේ අතර